අද වීඩියෝකින් කතා කරන්නේ මෙන්න මේ විදිහට AI හරහා ෆොටෝ ෂූට් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට කැමරා එඩිටින් ඇප් කිසිම දෙයක් නැතුව AI හරහා ෆොටෝ ෂූට් එකක් දැන් කරගන්න පුළුවන්. ඕන වෙන්නේ ඔයාගේ සාමාන්‍ය ෆොටෝ එකක් පමණයි. ඉතින් දැන් අපි බලමු මේ විදිහට ලස්සනට ප්‍රොෆෙෂනල් ෆොටෝ ෂූට් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මේ දේ කරන්න ඔයාලට ChatGPT හෝ Google Gemini භාවිතා කරන්න පුළුවන්. Gemini එකෙන් අපිට limit නැතුව edit කරන්න පුළුවන් නිසා මම Gemini තමයි මේ වැඩේට භාවිතා කරන්නේ. ඔයාගේ ෆෝන් එකේ Gemini නැත්නම් ඔයාලට Google Play Store එක හරහා download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් පළවෙනියටම Gemini app එකට ඇවිල්ලා plus icon එක දීලා සුපුරුදු විදිහට ඔයාගේ ෆොටෝ එක select කරගන්න. ෆොටෝ එක select කරගද්දි පිළිවෙලට ගත්ත ෆොටෝ එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. විශේෂයෙන්ම ඔයා ළඟින් ගත්ත clear ෆොටෝ එකක් දෙන්න. එතකොට මේ වැඩේ ඔයාලට සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඔයා ෆොටෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට මේ ප්‍රොම්ප්ට් එක ලබා දෙන්න. ඒ වගේම ප්‍රොම්ප්ට් එක විතරක් දැනගෙන මේ වැඩේ කරන්න බෑ. මෙන්න මේ ෂූට් එක එහෙම නැත්නම් අවුට්ෆිට් එක තමයි මේ ප්‍රොම්ප්ට් එකට ටයිප් කරගෙන තියෙන්නේ. ඉතින් හැමෝගෙම කැමැත්ත එක වගේ නෑ. ඔයාලට ටී-ෂර්ට් එකයි ඩෙනිමයි දාගෙන ෆොටෝ ෂූට් එක කරගන්න ඕනේ නම් ඔයාලට ඒ විදිහටත් කරගන්න පුළුවන්. ඔයාලට ඒ විදිහට අවශ්‍ය නම් මෙන්න මේ ප්‍රොම්ප්ට් එකේ මෙන්න මේ කොටස ඉවත් කරලා ටී-ෂර්ට් එකක් සහ ඩෙනිමක් අවශ්‍යයි කියලා ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ගර්ල් කෙනෙක් නම් මේ ෆ්‍රොන්ට් එකේ තියෙන අවුට්ෆිට් එක හරියන්නේ නැහැ. ඔයා ගර්ල් කෙනෙක් නම් මේ ෆ්‍රොන්ට් එකේ මේ කොටස ඉවත් කරලා ඔයාට අවශ්‍ය කරන ෂූට් එක දෙන්න ඕනේ. ඒ වගේම මම මේ ජෙනරේට් කරගන්න ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්ටුඩියෝ බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට තමයි දෙන්නේ. ඔයාට කැමති නම් මෙන්න මේ කොටස ඉවත් කරලා කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුල් කරන්න පුළුවන්. පාක් එකක වගේ ඉන්නවා හදාගන්න අවශ්‍ය නම් පාක් එකක් කියලා ඔයාට මේ විදිහට දෙන්න පුළුවන්. බීච් එකක නම් මේ ෂූට් එක කරගන්න ඕනේ මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහට මේක එඩිට් කරලා send කරන්න. මම මේ prompt එක description එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් මේක lone touch කරගෙන ඉඳලා copy කරගන්න පුළුවන්. ඉතින් මම මේක send කරනවා. ඔයාලට පේනවා ඇති මේක ගොඩාක් ලස්සනට අපිට කරලා දීලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ෆොටෝ එක මේ විදිහට download කරගන්න. ඔයාලට පේනවා ඇති ගොඩාක් ලස්සනට අපිට professional විදිහට මේ දේ කරලා දීලා තියෙනවා. ඒ වගේම දැන් අපි බලමු මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට එක එක poses වලට කරගන්නේ කොහොමද කියලා. ඉතින් ෆොටෝ ෂූට් එකක් කරනකොට ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය පෝසස් කීපයක් තියෙනවා. මේ ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ පෝසස් වල නේම් ටික. ඔයාලට දැන් මේවා එකින් එක ඉල්ලන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් පළවෙනිටම පෝස් එකේ ප්‍රොම්ප්ට් එක දෙන්න කලින් next image subject in කියලා මේ විදිහට ටයිප් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් අවශ්‍ය කරන ස්ක්‍රීන් එකේ පෙන්නන මේ එක පෝස් එකක් දෙන්න. දීලා ඔයා send කරන්න. හරි ඔයාලට පේනවා ඇති මේ පෝස් එක මට ලස්සන කරලා දුන්නා. මේක ඔයාලට දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් දෙවෙනි පෝස් එකත් ඉල්ලන්න. මම මේ විදිහට දෙවෙනි පෝස් එකත් ඇතුල් කරගන්නවා. හරි ඔයාලට පේනවා ඇති ඒකත් මට ලස්සන කරලා දුන්නා. මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ පෙන්නන හැම පෝස් එකක්ම ඔයාලට එකින් එක ඉල්ලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙන හැම පෝස් එකක්ම දීලා සම්පූර්ණ ෆොටෝ ෂූට් එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ෆොටෝ ෂූට් එකක් කරද්දී මෙන්න මේ වගේ ක්ලෝස් අප් ෆොටෝ ගන්නවා. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. ක්ලෝස් අප් ගද්දී ප්‍රධාන වශයෙන්ම පෝසස් කීපයක් තියෙනවා. ඒ පෝසස් තමයි ඔයා මේ ස්ක්‍රීන් එකේ දකින්නේ. ක්ලෝස් අප් එකක් ජෙනරේට් කරගන්න ඕනේ නම් ඔයා පළවෙනිටම මේ ප්‍රොම්ප්ට් එක දෙන්න. ඊළඟට ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පෙන්නන ප්‍රොම්ප්ට් එකින් එක ටයිප් කරලා send කරන්න පුළුවන්. මම පළවෙනිටම මේක send කරනවා. හරි ඔයාලට පේනවා ක්ලෝස් අප් එකක් මට ගොඩාක් හොඳට කරලා දුන්නා. මම තවත් එකක් යවනවා. ඔයාලට එකින් එක දීලා මේ විදිහට ලස්සනට ෆොටෝ ෂූට් එක ප්‍රොෆෙෂනල් විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන මම මේ විදිහට හදාගත්ත තවත් ෆොටෝස් කීපයක්. ඔයාලට පුළුවන් මේ විදිහට කපල් ෆොටෝ ෂූට් එකක් කරගන්න. මම ස්ක්‍රීන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ප්‍රොම්ප්ට්ස් දාලා තියන්නම්. ඉතින් මේ හරහා අපිට ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ යා ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification